හායි චෝටි ලියාට ආදරය කරන හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ අද ලෑස්ති වෙන්නේ අපේ චෝටි බබාගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න. අවුරුද්දක බබෙක්ගේ බර්ත්ඩේ ෂූට් එකක් නම් කියන්නේ හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. කැමරාමන් මාමට වගේම අපිටත් ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා. චූටි පැටියෙකුගේ මේ කාලේ ආයේ අපිට ගන්න බෑ. දවසින් දවස මේ ලස්සන කාලේ ගෙවිලා යනවා. ඉතින් කොයි අම්මා තාත්තත් කැමති මේ ලස්සන කාලේ ලස්සන මතක ටිකක් Tamanට එකතු කරගන්න. අපිත් මේ ඒ දෙයට තමයි ලෑස්ති වෙන්නේ. චූටි දෝනිට සතියක් එයාගේ බර්ත්ඩේ එකට කල් තියලා තමයි අපි මේ ඉතින් ෂූට් එක කරගන්න යන්නේ. හැබැයි මේක අපි ප්ලෑන් කරේ නම් මාස 2ක විතර ඉඳලා. අම්මයි තාත්තයි වැඩවලට යනකොට දෙන්නම ගොඩක් බිසි නිසා අපි චුට්ට ෂූට් එකට ඕන දේවල් ෂූට් එක කරන්නේ කොහොමද කියලා ටික අපි අයිඩියාස් එකතු කරගෙන ඒකට ඕන කරන දේවල් චුට්ට එකතු කරගත්තා. අපේ චූටි බබා අපිට හැමදාමත් ඉතින් කොච්චර ලොකු වුණත් අපිට චූටිනේ. ඒ වුණාට එයා ටික ලොකු වෙනවනේ. අපි චූටි කාලේ ඉඳන්ම මට එයාව පේන්නේ චූටි හාපැටියෙක් වගේ. එයා හරිම අහිංසක චූටි බබෙක්. අම්මිටයි තාත්තිටයි අත්තම්මටයි සීයටයි අපි හැමෝටම. ඉතින් ඒ වගේම තමයි එයාගේ ටොයිස් වලින් එයා ගොඩාක් ආස චූටි රැබිට් කෙනෙකුට. එයාගේ ගෙදර තියෙන දේවල් වලින්. ඉතින් චූටි බනි කෙනෙකුත් එක්ක පික්නික් එකක් ගියපු තීම් එකකට තමයි අපි එයාගේ ෆොටෝ ෂූට් එක කරන්න ලෑස්ති කරගත්තේ. ඉතින් මටයි තාත්තිටයි හරි ආසාවක් තිබ්බා අපි එයාට ෂුගර් දේවල් වැඩි කන්න දෙන්නේ නැහැ තාම. එයාට චූටි කේක් එකක් අපි මෑෂ් කරන්න දෙනවා කියලා. ඉතින් අපි චූටි කේක් එකකුත් අද ගෙන ආවා. එයාට අපි කලින් අයිසින් මොකුත් දීලා නැහැ ලොකුවට. මේ කේක් එක කයිද කියලා අපිට ෂුවර් තිබුණ නැති හින්දා එයාගේ මේ දවස්වල ෆේවරිට් තමයි ස්ට්‍රෝබෙරි. අපි ගත්තු කේක් එකට උඩින් අපි චූටි ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකක් තිබ්බා. එතකොට අපි හිතුවේ එයා කේක් එක කෑවේ නැතත් ස්ට්‍රෝබෙරි ගෙඩි දෙක හරි ආසාවෙන් කයිනේ කියලා හිතලා. ඒ වුණාට එයා කේක් එකෙත් මං හිතන්නේ අපි හිතුවට වඩා රස බලන්න try කරා ඒක. ස්ට්‍රෝබෙරි ගෙඩියත් කෑවා. ඉතින් එක දිගටම නම් බබාගේ ෆොටෝස් ගන්න උන්නේ නැහැ. ෆොටෝ ටිකක් ගන්නවා ආයෙ නවතිනවා එයාව හිනස්සවනවා. අපි එහෙම තමයි බර්ත්ඩේ ෂූට් එක කරගත්තේ. මොකද අපි ගොඩක් අවුව සැරවෙන්න කලින් බබාව උදෙන්ම හැරෝගෙන තමයි ෂූට් එක තියෙන තැනට ගියේ. මොකද බබා කොහොමත් උදෙන්ම නැගිටිනවා. සාමාන්‍යයෙන් අපි දෙන්න වැඩට යන වෙලාවල් වලට බබා නැගිටිනවා. ඒ වුණාට එතන ගියාම එයාට ටිකක් වෙලා යනකොට ඉතින් එකම දේ කරන්න බබාලා කැමති නැහැනේ. ඒකයි මං කිව්වේ ඒක හරිම ලොකු චැලෙන්ජ් එකක් වුණා කියලා. අපි මුලින්ම ෆොටෝස් කරපු කිසිම දෙයක් මට වීඩියෝ කරගන්නවත් උන්නේ නැහැ. මොකද මෙයාව මුලින්ම එතෙන්ට ෆොටෝස් ගන්න ඇඩ්ජස්ට් කරගන්නම අපිට ටිකක් වෙලා ගියා. අම්මම්ම තමයි ඒකට සෑහෙන ලොකු කට්ටක් කෑවේ. අම්මී තාත්ති ඇරුණාම එයාගේ ෆොටෝ ෂූට් එක වෙනුවෙන් වැඩිපුරම මහන්සි වුණේ අම්මා. මොකද අපේ දෝනි අම්මට ගොඩක් හුරුයි. අම්මී තාත්ති දෙන්නම වැඩට යන්නේ අම්මට යාව දාලානේ. ඉතින් අපි අම්මව එක්කන් ගියා දෝනිට හිනස්සන්න කතා කරන්න දෝනිට කෑම කවා ගන්න ඒ ඔක්කොමටම ලේසි වෙන්න තමයි අම්මා ඉන්නවනම් අම්මට පුළුවන් අපිට බැරි වෙලාවල් වලටත් අපේ දෝනිව හිනස්සන්න. අම්මා තමයි බෝල පිම්බුවේ ඒ ඔක්කොම කරේ. අපිට වෙලාවකට හිතුණා අම්මට අමතරව අපිට තව කවුරු හරිත් එක්කන් යන්න තිබුණා කියලා. අර ඒ කියන්නේ බබා කම්ෆර්ටබල් වෙන්න ගොඩක් වෙලාවට අපි දෙන්නෙක් තුන් දෙනෙකුට කරන්න අමාරුයි. එයා ගෙදර ඉන්නෙත් අපි ඔක්කොම එක්ක හින්දා
ඉතින් ඔයාලා බර්ත්ඩේ ෂූට් එකකට යනවා නම් බබාට ගොඩක් ක්ලෝස් 2-3 දෙනෙක්වත් එක්ක යන්න try කරන්න. එහෙම වුණොත් බබාර අපි කියන විදිහට බබෙක් ඉන්නේ නැහැනේ කොහොමත්. බබා ඉන්නේ බබාගේ විදිහට. එතකොට අර අපිට එයාට නිදහසේ එයාගේ ඉන්න දීලා අපිට ඕන විදිහට ෆොටෝ ෂූට් එක කරගන්න පුළුවන්. එතකොට කොහොමත් අපිට ඕන දේ නෙමෙයි බබා කරන්නේ. බබාට කැමති දේ තමයි බබා කරන්නේ. ඒ වගේම කියන්න ඕනේ අපේ බබා සොක්ස් ෂූස් ඒවා මොකුත් පාවිච්චි කරන්න කැමති බබෙක් නෙමෙයි. එයා ඒවා දැම්මොත් එයා ඒවා ගලවන්න try කරලා එයා කම්ෆර්ටබල් නැති වෙනවා. ඒ හින්දා එයාට අර එයා අකමැති දේවල් බලයට අපි කිසි දෙයක් දාන්න කරන්න ගියේ නැහැ. එහෙම වුණා නම් අපිට මේ විදිහටවත් මේ දේ කරගන්න බැරි වෙන නිසා ඉතින් ගෙදර අපි 3 දෙනා වගේම ලොකු කැපකිරීමක් කරා ෆොටෝ ෂූට් එක කරපු මල්ලිස්. එයා ගොඩක් ඉවසීමෙන් දෝනිත් එක්ක අපිත් එක්ක වැඩ කරා. ඉතින් ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි. ඉතින් ලොකු බඩු ගොඩක් නැතුව චූටි බඩු ටිකක් තමයි අපි ෆොටෝ ෂූට් එක ලස්සන කරගන්න එකතු කරගත්තේ. ඔයාලටත් පුළුවන් මෙහෙම පොඩි දේවල් අපි හිතන්නේ නැති චූටි දේවල් ටිකකින් මේ ෆොටෝ ෂූට් එකක් ලස්සනට කරගන්න. මේ අපේ චූටියට අතරමඟදී පොඩි බඩිකින්නක් ඇවිල්ලා එයාගේ අම්මා මියාට කෑම කවනවා. ඇඳුම් වුණත් ඇඳුම් 2-3ක් මාරු කරන්න එයාලා කැමති වෙන්නේ නැහැ. අපේ බබා නම් දෙවෙනි ඇඳුම අඳපු ගමන් හොඳටම අඬන්න පටන් ගත්තා. අපි ඉතින් වැඩි වෙලා යන්නේ නැතුවම ෆොටෝ ගහන එක නවත්තන්න වුණා අපිට. කොහොම හරි පැය 2කමාරක විතර මහන්සියකින් පස්සේ අපි හිතනවා අපි ලස්සන මතක ගොඩක් එකතු කරගත්තා කියලා. මේ දවස වුණත් අපිට ඉතින් අමතක වෙන්නේ නැති ලස්සන මතකයක්. මොකද එයාගේ මේ කාලේ අපිට ආයේ නැහෙනි කියන එක තමයි අපි හිතාගෙන අපි කොහොම හරි මේක මෙහෙම කරගමු යාවත් කම්ෆර්ටබල් කරගෙන කියලා අපි හිතුවේ. ඉතින් මෙන්න මෙහෙම විදිහට තමයි ෆොටෝ ෂූට් එක ඉවර වෙලා අම්මා මියත් දොයියගෙන අපේ චූටි ගෙදර ආවේ.